හිතෙනකොට මේ වහනකොට හිතෙන්නේ බුදු සසුන ආය බබලනවවද්දෝ කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. පහනක් නිවෙන්න කලින් පහනේ දැල්ල වැඩි වෙනවා වගේ මේ බුද්ධ ශාසනයේ පිහිට ලබන අවසාන පිරිසට ලැබිච්ච අවසාන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේ බොහෝ දෙනා ධර්මය අහනවා. ගොඩාක් අය දන්සැල් දෙනවා. දානමාන දෙනවා. ගොඩක් අය පින් කරගන්නවා. අපිට අමාරු කටයුත්තක් තමයි සිල් රකින්න එක. හුදෙක් ගිහි අයට පන්සිල් පද පහවත් රැක ගන්න අමාරුයි. සීලය කියලා කියන්නේ උතුම් දෙයක්. දානවලට වැඩිය මහත්ඵල මානසංස දෙයක්. සීලය කියන්නේ බොහෝ සැප උපද්දවන පුණ්‍යස්කන්ධයක් රැස් කරන දෙයක්. ඉන්ද්‍රිය සංවරය, වීරිය ආදී ගුණ බහුල කරන එකක්. ඉතින් නමුත් ගොඩක් අයට සිල් ගන්න හිතෙන්නේ වයසට ගියට පස්සේ. බුදුරජාණන් වහන්සේ වදාළා සීලේ මහත්ඵල මානසංස වෙනවා. ඒ සීලය දුෂ්කරව ආරක්ෂා කරන තරමට.